ඇයි? බෝල ගහන්න. ඇතුළට. පහස් බෝල ගහන්න හිතාගෙන ආවට ටික වෙලාවකින් හොඳටම වහින්න ගත්තා. මේ වැස්සත් එක්ක නිසිතු එදා අහපු ප්‍රශ්නෙට දැන් උත්තරයක් දුන්නා නම් හරි කියලා මට හිතුණා. දැන් ඕක ඔයාගේ මූණ කෙලින් අල්ලන්න එක හැක් වහගෙන මූණ කෙලින් අල්ලන්න. ඔයාගේ වහපු ඇහැ පැත්තේ තියෙන්නේ රවුමද කතිරේද? රවුම. එහෙනම් ඔයා මූණ කෙලින් අල්ලන්න. ඔයා රවුම දිහා ඇරලා තියෙන ඇහෙන් බලාගෙන. හරිද? රවුම දිහා ඇරලා තියෙන ඇහෙන් බලාගෙන ඕක ඈත ඉඳන් ළඟට ගේන්න. එතකොට ඔයාට කතිරේ එක තැනකදී පේන්නේ නැතුව යයි. හරි? ගේ. රවුම දිහා බලාගෙන ගේ. ඕවයි. ඒ කොහොමද වෙන්නේ? ඉන්න මම කියා දෙන්න. අපේ මේ බෝලයක් වගේ තියෙන ඇහි ඇතුල් පැත්තේ බිත්තිය අපි හඳුන්වනවා දෘෂ්ටි විතානය කියලා. මේක නිකන් තිරයක් වගේ. අපේ ඇහැට ඇතුල් වෙන ආලෝකය ඇහි තියෙන කාචයෙන් මෙන්න මේ දෘෂ්ටි විතානයට තමයි නාභිගත වෙන්නේ. එතකොට දෘෂ්ටි විතානයේ ප්‍රතිබිම්බයක් හැදෙනවා. දෘෂ්ටි විතානයේ තියෙන යෂ්ටි සහ කේතු කියන සෛල වලින් මේ පණිවිඩය අල්ලගෙන දෘෂ්ටික ස්නායුව දිගේ මොළයට ගෙනියනවා. මොළෙන් මෙන්න මේ පණිවිඩය අඳුනගත්තාම තමයි අපිට ඒක රූපයක් විදියට පේන්නේ. දැන් ඔන්න ඔය විදිහට ඇහි ඉඳන් මොළයට පණිවිඩ අරන් යන ස්නායුව දෘෂ්ටි විතානයට සම්බන්ධ වෙන තැන අපි හඳුන්වනවා අන්ධ බිඳුව කියලා. මේකට අන්ධ බිඳුව කියන්නේ අපිට පෙනීමට උදව් වෙන යෂ්ටි සහ කේතු සෛල මේ ස්ථානයේ නැති නිසායි. ඉතින් වස්තුවක ඉඳන් එන ආලෝකය මේ ස්ථානයේ නාභිගත වුණාට අපිට ඒ වස්තුව පේන්නේ නැහැ. මොකද මේ පණිවිඩය අල්ලගන්න යෂ්ටි සහ කේතු සෛල නැති නිසා. හැබැයි අපිට ඇස් දෙකක් තියෙනවනේ. ඒ නිසා එක ඇහැකින් පේන්නේ නැති කොටස අනිත් ඇහෙන් පේනවා. මොළයේදී මේ ඇස් දෙකින්ම එන රූප දෙක එකට එකතු කරලා තනි රූපයක් විදියට හදලයි අපිට පෙන්වන්නේ. හැබැයි දැන් අර ඔයා කළා වගේ එක ඇහැක් වහගෙන වස්තුවක් දිහා බැලුවොත් අර අන්ධ බිඳුවට වැටෙන කොටසේ රූපේ අපිට පේන්නේ නැතුව යනවා. දැන් ඔයා අර ඈත ඉඳන් ළඟට තිතයි කතිරේ තියෙන රූපේ ගෙනාවන්නේ. එහෙම ගේනකොට අර කතිරේට අදාළ රූපේ අන්ධ බිඳුවේ හැදිච්ච නිසා තමයි ඔයාට ඒ කතිරේ පේන්නේ නැතුව ගියේ. දැන් තේරෙනව නේද කොහොමද ඒක උනේ කියලා? යා කන අර අමුතු දෙයක්. රෝමි සුදු